ඉතිවත් කොච්චර කෑවත් මහත් වෙන්නේ නැති කෙනෙක්ද? එහෙනම් මෙන්න මේ වීඩියෝ එක ඔයාට. Hey guys, welcome back to my YouTube channel and welcome to new video. ඉතින් ටික දවසකට පස්සේ තමයි වීඩියෝ එකක් ගේන්නේ. ඉතින් අද මම ගේන්න හිතුවා මම එදා කලින් live එකේදී කිව්වා කොච්චර කෑවත් මහත් වෙන්නේ නැහැ කියන කට්ටියට, ඒ කියන්නේ කෙට්ටු අයට මහත් වෙන්න විදිය කියන වීඩියෝ එකක් ගේන්නම් කියලා. ඉතින් ඒක තමයි මේක. ඔයා මගේ channel එකට අලුත් එක්කෙනෙක් නම් තාම subscribe කරලා නැත්නම් මතක ඇතුව subscribe කරලා තියාගන්න. මොකද ඉස්සරහට මේ වගේ වීඩියෝස් ගොඩක් දානවා. තව වැදගත් දෙයක් තමයි ඉස්සරහ ඊළඟට එන වීඩියෝ එක අපි workout schedule එකක් විතර තමයි ගහන්නේ. එතකොට ඒකෙදි මම අන්තිමට විස්තර ටික කියන්නම් ඊළඟට එන වීඩියෝ එක ගැන. එහෙනම් හරි guys, කියුවා ඇති දැන් ගිහින් බලමු අපි කොහොමද මේ කෙට්ටු කට්ටිය මහත් වෙන්නේ. එහෙම නැත්නම් කොච්චර කෑවත් මහත් වෙන්නේ නැහැ කියන කට්ටියට මොකද්ද දෙන්න තියෙන හොඳම බෙහෙත කියලා. සාමාන්‍යයෙන් ගත්තට පස්සේ ගොඩක් කට්ටියට පොදුවේ බලපාන කෙට්ටු වෙලා ඉන්න බලපාන ප්‍රධාන හේතු කිහිපයක් තියෙනවා. ඉතින් අපි මොනවද ඒ හේතු ටික බලලා අපි ඒකට ගන්න පුළුවන් විසඳුම් මොනවද කියලා බලමු. ඉතින් පළවෙනි එක තමයි ජාන. ඉතින් පවුලේ අය සාමාන්‍යයෙන් පවුලේ අය කෙට්ටු නම් ඒක ජාන මත ඒක රඳාපවතිනවා. පවුලේ අය කෙට්ටු නම් ඔයත් කෙට්ටු වෙන්න ඉඩ තියෙන සම්භාවිතාවය ගොඩක් වැඩි. ඉතින් ඒවා මහත් වෙන්නේ නැහැ කියන එකට හේතුවක් තමයි ඔයාලගේ පවුලේ කවුරු හරි කෙට්ටු වෙනනම් ඒක ජානත් එක්ක ජාන මත යැපෙනවා. ඉතින් අනිත් හේතුව තමයි ඔයා ගන්න කෑම ප්‍රමාණය අඩුයි. ඔයා හරියට ඒ කියන්නේ ඔයා බඩ පිරෙන්න කන්නේ නැහැ. ඔයා කියනවා මම මෙච්චර කෑවා අච්චර කෑවා කියලා. ඒත් ඔයාගේ බඩට තාම ඒ කියන්නේ හරියට දැනිලා නැහැ. අන්න එහෙම එකක්. ඒ කියන්නේ ඔයා ගන්න කෑම ප්‍රමාණය අඩුයි. ඒකත් ඔයා කෙට්ටු වෙන එකට බලපාන හේතු. ඊට අමතරව මෙන්න මේ මෙටබොලිසම් වැඩි වෙන එක අපේ විද්‍යාත්මක වශයෙන් අපේ ශරීරයේ සිද්ධ වෙන ක්‍රියාවලිය. මේකෙන් ශරීරයේ තියෙන කැලරි බර්න් කරනවා. ඉතින් කැලරි බර්න් කළා හරියන්නේ නැහැ. ඔයා මහත් වෙන්න ඕන කෙනෙක් නම්, ඔයා මහත් එක්කෙනෙක් කෙට්ටු වෙන්න ඕන නම් තමයි අපි කැලරි බර්න් කරන්නේ. අනිත් එක තමයි ඔයා වැඩිපුර කාඩියෝ කරනවා. ඒ කියන්නේ වර්ක්අවුට් එකක් විදිහටම නෙමෙයි. ඔයා ඒ කියන්නේ දවස රෙස්ට් එකක් ගන්න නැතුව වැඩ විතරක්ම කරලා ඔයා දවස පුරාම ඇක්ටිව් වෙලා ඉන්නවා නම් අන්න ඒකත් බලපානවා ඔයාගේ කෙට්ටු ගතියට අන්න ඒ දේත් බලපානවා. ඊට එක තමයි නිින්ද. නිින්ද මං හැමතැනකම කියනවා නිින්ද කියන්නේ ගොඩක් ඉම්පෝටන්ට් දෙයක් කියලා. ඉතින් ওই නිින්දත් බලපානවා ඔයාගේ මසල්ස් බිල්ඩ් නොවෙන්න, ඔයාගේ ස්ට්‍රෙන්ග්ත් එක හැදෙන්නේ නැති වෙන්න නිින්ද බලපානවා. ඉතින් ඔයා අනිවාර්යෙන්ම හොඳ නිින්දක් ගන්න ඕනේ. ඉතින් ඔය කෙට්ටු වෙන්න බලපාන තවත් එක හේතුවක් තමයි නිින්ද කියලා කියන්නේ. අනිත් එක තමයි ස්ට්‍රෙන්ග්ත් ට්‍රේනින්. ස්ට්‍රෙන්ග්ත් ට්‍රේනින් ඔයා කරන්නේ නැත්නම්, ඒ කියන්නේ මම මේ කියන්නේ මසල්ස් ජිම් යන කෙනෙක් නම්, ඔයා බර උස්සන කෙනෙක් නම්, ඔයා හරියට ස්ට්‍රෙන්ග්ත් ට්‍රේනින් කරන්නේ නැත්නම් ඒකත් මසල්ස් බිල්ඩ් වෙන්නේ නැහැ. එතකොට ඔයාගේ අර කෙට්ටු ශරීරයම එහෙම්ම පවත්වාගෙන යනවා. එතකොට ඒකත් එක හේතුවක් විදිහට අපිට ගන්න පුළුවන් මෙන්න මේ කෙට්ටු ගතියට. ඊට අමතරව අපිට ගන්න පුළුවන් මෙඩිකල් හේතු. ඒ කියන්නේ ඔයාගේ තයිරොයිඩ් එහෙම නැත්නම් ඩයිජෙෂන් ප්‍රොබ්ලම්ස් වගේ දේවලුත් මෙන්න මේ කෙට්ටු ගතියට එහෙම නැත්නම් ඔයා කොච්චර ගාම මහත් වෙන්නේ නැහැ කියන එකට බලපානවා. ඉතින් අපි දැන් බලමු මේවට අපිට මොනවද ගන්න පුළුවන් ප්‍රතිකාර නෙමෙයි. මේවට අපිට මොනවද ගන්න පුළුවන් පිළියම්. අපි කොහොමද මේක නැති කරගන්නේ කියන එක අපි දැන් මහත් වෙන එක ගත්තට පස්සේ අපි ස්ටෙප් 3කට කඩන් කරමු. ඒ කියන්නේ ප්‍රධානම පළවෙනි ස්ටෙප් එක තමයි ආහාර. මුලින්ම අපි කරන්න ඕන හොඳට ආහාර ගන්න එක. දිනකට ඒ කියන්නේ දවසකට ඔයා වේල් 3ක් කන කෙනෙක් නම්, හැබැයි ඔයා කෙට්ටුයි නම් ඔයා ඒක වේල් 4ක් 5ක් ප්‍රමාණයක් ගන්න පුළුවන්. එහෙම ඔය ගන්න පුළුවන් නම් ඒක ගොඩක් හොඳයි. ඒ වගේම ඔයා දැනගන්න ඕනේ ඔයාගේ බඩ පිරෙනකම්ම කෑම කන්න. ඉතින් මම මේ මහත් වෙන්න තමයි අපි කන්න ඕන මොනවද කියලා කියන්නේ. ඊට අමතරව කිරි, යෝගට්, එහෙම නැත්නම් කර්ඩ්, අපි කියනවා මොනවද මේ කන කිරි, අර කිරි කලින් කියපු කිරි බොන ඒවා. ඉතින් අන්න ඒවත් ගන්න ඔයාගේ ඩේලි රූටින් එකට, එහෙම නැත්නම් ඔයාගේ ආහාර වලට අන්න ඒ දේවලුත් ගන්න පුළුවන් නම් වඩා හොඳයි. ඊට අමතරව කඩල, මුං ඇට වර්ග කන්න පුළුවන් නම් ඔයා නිකන් ඉන්නකොට මොනවා හරි කඩල් ටිකක් තම්බන් කන්න, මුං ඇට ටිකක් තම්බන් කන්න, මුං ඇට වතුර, කඩල වතුර, කව්පි වතුර, අන්න ඒ වගේ දේවලුත් ඔයාට නිකන් ඉන්නකොට ඔයා පරිභෝජනය කරනවා නම් ඔයාගේ ඔය කෙට්ටු ගතිය නැති වෙන්න අන්න ඒ කෑම උදව් වෙනවා.
තව අපි පළතුරු ගත්තාම කෙසෙල්, අලිගැට peer වගේ කැලරි වැඩි පළතුරු ගන්න. ඉතින් ඔයාලට කැලරි වැඩි පළතුරු මොනවද කියලා බලා ගන්න පුළුවන්. ඉන්ටර්නෙට් එකේ සර්ච් කරොත් එහෙම ඔයාට එනවා පළතුරු කැලරි වැඩි ඒවා. කැලරි වැඩි ඒවා කන්නේ කෙට්ටු කෙනෙක් නම් විතරයි. මහත කට්ටිය කන්න එපා. මහත කට්ටිය try කරන්නේ කැලරි බර්න් කරන්න. කෙට්ටු කෙනෙක් මහත්ෙන් try කරද්දී ඉතින් කැලරි එයාගේ ඇඟේ තියෙන්න ඕනේ. අපි ස්ටෙප් පළවෙනි එක විදිහට ගත්තම මොකද්ද? කන එක. ඉතින් දෙවෙනි එක තමයි ව්‍යායාම. ඔයා කොච්චර කෑවත් ඔයා ව්‍යායාම කරන්නේ නැත්නම් ඔයාගේ ලස්සන බොඩි එකක් ඔයාට හදාගන්න බෑ කවදාවත්. ඉතින් ඒකට අනිවාර්යෙන් ස්ට්‍රෙන්ග් ට්‍රේනින් කරන්න ඕනේ. ඉතින් ඒ ස්ට්‍රෙන්ග් ට්‍රේනින් කරද්දී ඔයා රෙස්ට් එකක් ගන්න ඕනේ 1 මිනිත් වගේ. කියන්නේ එක සෙට් එකක් ඉවරලා 1 මිනිත් වගේ රෙස්ට් එකක් අරගෙන තමයි අනිත් සෙට් එක ගහන්න ඕනේ. ඒ වගේ දවස් 3ක් 5ක් වගේ ඔයාට ස්ට්‍රෙන්ග් ට්‍රේනින් කරන්නත් ඔයා වග බලා ගන්න ඔයාගේ ගන්න අර මං කලින් කිව්ව ආහාර ටිකත් එක්ක. ඊට අමතරව වතුර හොඳට බොන්න ඕනේ. මොකද වතුර නැතුව අපිට ජීවත් වෙන්න බෑ. මං මගේ කලින් වීඩියෝ වල හැම වීඩියෝ එකකම කියනවා නින්දයි වතුරයි. වතුර නින්ද වගේම වතුරත් ගොඩක්ම වැදගත් අපේ මසල්ස් බිල්ඩ් වෙන්න. ඉතින් ඒකෙන් හින්දා හොඳට මතක තියාගන්න වතුර කියන එක very important දෙයක්. ඉතින් ඒකෙන් හින්දා අනිවාර්යෙන් වතුරත් ඔයා වතුර බොන්න. ඒ කියන්නේ වතුර හරියට පෙවෙන්නේ නැති කෙනෙක් නම් හිතලා වතුර බොන්න. 30ක් වෙනකම් ඉන්න ඕනේ නැහැ. වතුර කියන්නේ ගොඩක්ම වටින දෙයක් ඔයාගේ මසල්ස් බිල්ඩ් වෙන්න. ඉතින් අන්තිම ස්ටෙප් එක ස්ටෙප් නම්බර් 3 තමයි විවේකය. ඉතින් විවේකය ගැන කතා කරාම ඉතින් අපි නිින්ද කියන්නේ අනිවාර්යෙන්ම පැය 7ක් 9ක් වගේ නිදා ගන්න පුළුවන් නම් ඔයාගේ මසල්ස් බිල්ඩ් වෙන්න ඒක ගොඩක් බලපානවා. ඉතින් රෑ වෙනකම් ෆෝන් එක ඔබලා පැය 2-3ක් නිදාගෙන ඔයා කියනවා නම් මම මහත් වෙන්නේ මගේ මසල්ස් හැදෙන්නේ අන්න ඒ වගේ බයිලා ගහනවා නම් ඉතින් කරන්න දෙයක් නැහැ. ඒක ඔයා විසින්මයි කරගන්න. ඉතින් අපිට කරන්න දෙයක්වත් නැහැ ඒකට. ඉතින් ඒකින්ද අඩුම පැය 6ක් හරි 7ක් 8ක් වගේ නිදා ගන්න පුළුවන් නම් සුපිරි. මොකද නිින්ද නැතුව මසල්ස් බිල්ඩ් වෙන්නේ නැහැ. ඇඟට අපි ඇඟට පුෂ් එකක් දෙනවා වගේම අපි ඇඟට ප්‍රෙෂර් එකක් දෙනවා වගේම අපිට ඒකෙන් රිලැක්ස් වෙන්නත් එපා. ඉතින් ඒ රිලැක්ස් වෙන්නේ ගොඩක් වෙලාවට ඔය නිදා ගන්න කාලෙදි. මොකද අපේ මුළු ඇඟම ඩවුන්. ඉතින් ඒකින්ද නිින්ද කියන එක ගොඩක් වැදගත් අපේ මසල්ස් බිල්ඩ් වෙන්න. ඉතින් ඒකින්ද අමතක නොකර නිදා ගන්න. ඉතින් ඒ වගේම තමයි අපි මෙන්න මේ කෙට්ටු කෙනෙක් මහත් කෙනෙක් ගැන කතා කරද්දී අපි වැලකින්න ඕන දේවල් තියෙනවා. හරිද? අපි කියන අපි නොකළ යුතු දේවල් තියෙනවා. මොනවද අන්නේ නොකළ යුතු දේවල් මොනවද කියලා දැන් බලමු. අපි වලකින්න ඕන. අපි නොකළ යුතු දේවල් තමයි කෑම ස්කිප් කරන්න එපා. ඔයා මහත් වෙන්න ඉන්න ඕන කෙනෙක් නම් ඔයා උදේට නොකා උදේ දවල්ුයි කෑම දෙකම එකපාර අල්ලනවා නම් 12ට එකට විතර කාලා ඔයාට ඔයාගේ රිසල්ට් එකට යන්න බෑ. ඔයා එතකොට තාම ඉන්නේ කොච්චර මහත් වෙන්නේ නැහැ කියන එකම තමයි. මං කියවන කලින් වේල් 3කට වඩා ඔයාට මහත් වෙන්න ඕන. වේල් 3කට වඩා කන්න පුළුවන් නම් කන්න. එහෙම නැත්නම් කන වේල් 3 හොඳට කන්න. හරිද? කෑම ස්කිප් කරන්න එපා කොයි වෙලාවකවත්. හොඳට සමබල ආහාර වේලක් ගන්න. ඊට පස්සේ ඊට අමතරව ටී කොෆි විතරක්ම බොන්න එපා. පෙලක් කට්ටි ඉන්නවා. ඒකයි කෝපි එකයි විතරයි. එතකොට ඔච්චරයි ගහන්නේ. දවසම අදිනවා ඒකෙන්ම. කන්නේ මොකුත් නැහැ. එහෙම කට්ටියත් ඊට පස්සේ කියනවා මහත් වෙන්න ක්‍රමයක් කියන්නේ කියලා. ඉතින් ඒවා ඔයාලා විසින්මයි කරගන්නේ. අනිත් එක තමයි ස්ට්‍රෙස්. වැඩි ස්ට්‍රෙස් වෙන්න එපා. ඔයා සැහැල්ලුවෙන් ගන්න හැමදේම. ගොඩක් ස්ට්‍රෙස් වෙන එකත් ඔය කෙට්ටු වෙන්න මහත් ඒ කියන්නේ ඇඟට කෑම අල්ලන්නේ නැති එකට එහෙම බලපානවා. ඉතින් සැහැල්ලුවෙන් ඉන්න චිල් එකේ. වැඩි හිතන්න යන්න එපා කිසිම දෙයක්. ඉතින් එන්නේ දේවල් අපි නොකරත් අපි වැලකුණොත් අන්නේ දේවල් වලින් ඔයාට මම හිතනවා රිසල්ට් එකක් ගන්න පුළුවන් කියලා. මෙහෙමයි දැන් මහත් වෙන්න සති 3ක් ගිය හැකි 4ක් ගිය හැකි වෙන මාසයක් මාස දෙකක් කාලයක් යනවා. කාලයත් එක්ක තමයි හැමදේම වෙන්නේ. ඉතින් ඔයාට දවසින් දෙකෙන් ඔය දැන් මම කියපු දේවල් ඔයා කරා කියලා ඔයාට රිසල්ට් එකක් නොවෙන්න පුළුවන්. ඉතින් ඒකෙහිම තමයි අපි ඇඟ හදන්න ගියත් එහෙමයි. දවසක් දැන් ජිම් එකට ගියා කියලා මසල්ස් පිම්බලා බයිසෙප් ඇදිලා චෙස්ට් ඇදිලා එහෙම ඉන්නේ නැහනේ. අපි අවුරුද්දක් දෙකක් අවුරුදු 3ක් අවුරුදු 4ක් ගියොත් තමයි අපිට සුපිරි රිසල්ට් එකක් ගන්න පුළුවන්. ඉතින් අන්න ඒ වගේ තමයි ඔයා ගෙදරදිත් ඒ කියන්නේ ගෙදරදී නිකන් මේ කරන සාමාන්‍ය දේවල් ටිකත් දවසක් දෙයක් කළා හරියන්නේ නැහැ.
ටික කාලයක් කරගෙන කන්ටිනියු කරලා යන්න. එතකොට ඔයාලට පෙනේ ඔයාගේ රිසල්ට් එක. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට වටින වීඩියෝ එකක් වෙන්න ඇති කියලා. ඔයා කෙට්ටු කෙනෙක් නම් ඔයාලට මහත් වෙන්න ගොඩක් වටින වීඩියෝ එකක් වෙන්න ඇති කියලා මේක. ඉතින් ඔයාගේ තව කෙට්ටු යාළුවෝ ඉන්නවා නම් අනිවාර්යෙන්ම එයාලටත් බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ වගේම ඔයා මගේ channel එක අලුත් එක්කෙනෙක් නම් මාව මතක ඇතුව subscribe කරලා යන්න. මොකද මේ වගේ ඔයාගේ බොඩි එක සුපිරිය ලස්සනට තියාගන්න ගොඩක් මම උදව් කරනවා. වගේම මටත් පොඩි support එකක් දෙන්න. ඉතින් මම මුලදී කිව්වා ඉස්සරහට එන්න තියෙනවා කියලා workout schedule එකක්. ඒ තමයි 5 minute workouts set එක. ඒ කියන්නේ ඒකෙදි එතකොට ඔයාලට warm up workout එකක් තියෙනවා. ඊට පස්සේ abs, ඊට පස්සේ chest, ඊට පස්සේ shoulders, back, arm, ඒ වගේම legs, අන්තිමටම stretch workout එකක් තියෙනවා. ඔන්න ඔය ටික. එතකොට ඔයා busy එක්කෙනෙක් නම් ඔයාට පුළුවන් අනිවාර්යෙන්ම විනාඩි 40ක් වගේ කාලයකදී මෙන්න මේ workout ටික කරලා එතකොට මම warm up එක ඉතින් දානවා. ඔයාලට දෙන warm up එක download කරා. ඊට පස්සේ abs එක download කරා. ඊට පස්සේ chest එක download කරා. ඔය වගේ වීඩියෝ වල download කරගෙන busy එක්කෙනෙක් නම් ඔයාලට පුළුවන් ඒ ටික ගහන්න. ඉතින් ගොඩක් effective workout එකක් එන්නේ ඉස්සරහට. ඉතින් ඒ ටික බලා ගන්න ඕන නම් අනිවාර්යෙන්ම මාව subscribe කරලා එකතු වෙන්න මාත් එක්ක. හරි guys, එහෙනම් thank you for watching. මම හිතනවා මේ වීඩියෝ එකට වැදගත් වෙන්න ඇති කියලා. එහෙනම් ඉස්සරහට workout අර schedule එකෙන් හම්බෙමු. එහෙනම් thank you for watching once again. See you in my next video.